ඔන්න අද වීඩියෝ එකකින් රිෂී ටෙක්නික් YouTube channel එකෙන් මම කතා කරනවා ඔයාගේ channels දෙකක එකම වීඩියෝ එක publish කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක YouTube එකට මේ feature එක දීලා දැන් ටික දවසක් වෙනවා. ඒ වුණාට මේක තමයි ලංකාවේ මුලින්ම කරන වීඩියෝ එක සිංහලෙන්. වෙන රටවල් වලින් නම් මේක introduce කරලා දීලා තිබ්බේ. උනාට සිංහලෙන් කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ රිෂී ටෙක්නික් YouTube channel එකේ කරන මේ වීඩියෝ එක. මේ feature එක ගැන කරන පළවෙනි වීඩියෝ එක. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට යන රිෂී ටෙක්නික් YouTube channel එක. තම subscribe කරනවා නම් subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න අද වීඩියෝ එකත් එක්ක. මේ feature එක දීලා තියෙන්නේ YouTube එකෙන්. මම කලින් කිව්වනේ ඉතින් YouTube browser එක open කරන්න තමයි මුලින්ම තියෙන්නේ. YouTube browser එක open කරලා ඔයා වීඩියෝ එකක් upload කරන විදියට normal විදියට යන්න තියෙන්නේ අපිට. ඔයාලට පුළුවන් මේ මැද cross icon එක click කරලා වීඩියෝ එකක් upload කරන්න. මම මේ වෙලාවේ short video එකක් මේක වෙනුවෙන්ම upload කරනවා. මම නිකන් image එකක් ඉක්මනට load වෙන image එකක් සාමාන්‍යයෙන් Photoshop normal picture එකක් මම මේකට add කරගන්නවා. මම ඒක done දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලොකේෂන් එකක තමයි යන්නේ. ඔයාලට මෙතන next දෙන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ ඔයාලට ඊළඟට තමයි fill කරන්න තියෙන්නේ. ඔයාලට මෙතනට කැමති title එකක් දෙන්න පුළුවන්. මම මෙතනට රිෂී කියලා දෙනවා normal විදිහට. ඊට පස්සේ public ද කියලා අහනවා මම ඒක තියලා මෙන්න අපිට අවශ්‍ය feature එක තියෙනවා මම පෙන්නන්න ඒක. මෙන්න මේ තියෙන invite collaborator කියලා අන්න ඒ කුඩ එකපාරක් ටච් කළා ඔයාලට පුළුවන් මෙන්න මේ you are in control කියන එකට ටික් එක එනවා කොහොමත් මේ වැඩේ කරා නම් මේක මේ ටික්ස් ඔයා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔයාලට search from a channel කියන එක උඩ එකපාරක් ටච් කළා ඔයා මේ යට තියෙන ඒවට කැමති නම් මේවට කැමති නැතුව මේ වැඩේ කරන්න බෑ. ඔයාගේ channel එකේ name එක මෙතනින් search කරගන්න ඕනේ. දැන් මගේ blog channel එකේ නම දැන් මම මෙතනින් ගහනවා about the day with Rishi කියන එකට මම එකපාරට ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන allow දෙන්න තැනක් එනවා. all analyzed weekend කියන එක allow දාලා create link කියන එක දෙන්න. ඊට පස්සේ ඔය link එක copy කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් මේ පිටිපස්සට ඇවිල්ලා එකපාරක් step by වෙලා upload short කියන එක උඩ හරි ඔයා long video එකක් upload කරනවා නම් upload video කියන එක හරි උඩ හරි ඔයාලට touch කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ video එක upload වෙනවා උඩින් බලා ගන්න පුළුවන්. වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවර වෙන්න ඕනේ මේ ඉතුරු වැඩ ටික සක්සස් කරන්න. හරි වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයා යන්න WhatsApp browser එක open කරලා ඔයාලට පුළුවන් ඔයාට මේක send කරගන්න. ඒකට කරන්න තියෙන්නේ ඔයා සාමාන්‍ය නම්බරයක් add කරන විදිහට මේ එකතු කිරීම plus icon එක උඩ එකපාරක් click කරලා චුට්ටක් යට ගියට පස්සේ බලන්න පුළුවන් message yourself කියලා ඒක උඩ එකපාරක් touch කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම ෆොටෝ එක නෙමෙයි ඔයාලට පුළුවන් එතනට copy paste කරන්න ඔයාගේ අර link එක. ඊට පස්සේ ඒක උඩ එකපාරක් touch කරන්න මේ වැඩේ කරන්න ඔයාගේ phone එකේ YT Studio download කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයා ඒ account එකට switch වෙන්න එනවා. ඊට පස්සේ ඔයා ඒකට switch වෙන්න ඕනේ ඔයාගේ ඒකට add කරපු account එකට. ඒ කියන්නේ වීඩියෝ එක publish කරපු එක නෙමෙයි. ඔයා ඒකට join කරන්න යන account එකට ඒක switch කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට උඩින් බලන්න පුළුවන් ඔයා join කරපු එකට දාලා තියෙන videos මම තාම blog channel එකට videos දෙකයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට උඩම බලා ගන්න පුළුවන් රිෂී කියලා මගේ video එක තියෙනවා. මම ඒක උඩ එකපාරක් touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මෙන්න මේ accept කියන එක උඩ එකපාරක් touch කරන්න පුළුවන්. accept දුන්නාට පස්සේ ඔයාගේ වැඩ ඔක්කොම successful. දැන් ඔයාලට YouTube එකට ගිහින් බලන්න පුළුවන්. YouTube channel එකට ගිහින් බලන්න පුළුවන්. channel දෙකේම ඒ කියන්නේ account දෙකම ඔයාලට පෙන්වනවා මෙන්න මේ විදියට. මම ඔයාලට පෙන්නන්නම් ඔයාලට screen එකේ පේනවා. වගේම වීඩියෝ එක channel දෙකේම publish වෙලා තියෙනවා. channel දෙකටම ඕම් මගේ වීඩියෝ එක තියෙනවා. මම ඒක උඩ එකපාරක් touch කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් account දෙක මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මම ඒක උඩ එකපාරක් touch කරනවා. ඔන්න ඔයාලට බලන්න පුළුවන් මෙතන accounts දෙකම මෙතන බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. රිෂී ටෙක්නික් එකයි මගේ blog channel එකයි දෙකම මෙතන බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි සරලවම channel දෙකකට වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. මම හිතනවා අද වීඩියෝෙන් කියලා දුන්න දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා channels දෙකක් කරනවා නම් මෙන්න මේ විදිහට ඔයාලා join කරන්න පුළුවන් වගේ එක වීඩියෝ එකක්.
ඉතින් ඔන්න එහෙනම් අද රිෂි ටෙක් YouTube channel මම ගෙන්න අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. මොකද මේ වගේ වටින videos වලට මුලින්ම ඉස්සෙල්ලාම ගේන්න subscribe එක මට ගොඩාක් වටිනවා. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා මේ video එක හොඳයි කියලා හිතනවා like එකක් දාලා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අද video එක රිෂි ටෙක් YouTube channel මම ගෙන්න මම රිෂි ටෙක්නික්